12 b ගන්න අපිට කියනවා r කියන කෙනා z plus ලෝ කියන්නේ ධන නිකිලයක් සඳහා ur සමානයි 7r ධන 4 බෙදීම r වතාවක් r ධන 1 වතාවක් r ධන 2 කියලා දිනවා. ඒ වගේම fr සමානයි a බෙදීම r හා gr සමානයි b බෙදීම r ධන 1යි ගනිමු. මෙහි a හා b තාත්වික නියත වේ. කියනවා r කියන කෙනා ධන නිකිලයක් සඳහා ur සමානයි ඔන්න ඕක බව පෙන්වන්නලු. මොකක් බවද? ur සමානයි fr ඍණ fr ධන 2 ධන gr ඍණ gr ධන 1 වන බව පෙන්වන්නලු. හරි. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන් නේ. ඔය ඔක්කොටම කලින් a හා b තාත්වික නියත අපිට හොයාගන්න වෙනවානේ. එහෙනම් a හා b තාත්වික නියත අපි හොයාගමු. කොහොමද ඒක හොයාගන්නේ? මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ur සමානයි ඔකටනේ. එතකොට ur කියන්නේ 7r ධන 4 බෙදීම r වතාවක් r ධන 1 r ධන 2 නේ සමානයි fr වෙනුවට දාන්න පුළුවන් මොකද්ද? a බෙදීම r ඍණ fr ධන 2 වෙනුවට දාන්න පුළුවන් a බෙදීම r ධන 2 ධන gr වෙනුවට දාන්න පුළුවන් b බෙදීම r ධන 1 ඍණ gr ධන 1 වෙනුවට දාන්න පුළුවන් b බෙදීම r ධන 1 ධන 1 කියන්නේ මොකද්ද? r ධන 2 වෙනවා. හරි. ඔන්න ඔහම එනවා අපිට. දැන් මම මේකේ පොදු සාධක ගත්තොත් එහෙම 7r ධන 4 මෙතන එනවා යට r වතාවක් r ධන 2 වතාවක් r ධන 1 නෙන්නේ. මේ පැත්තෙත් එහෙමම එනවනේ. r ධන 2. එතකොට මට තියෙන්නේ මොකක්ද දැන්? මේ a කියන කෙනා ගුණ වෙන්න ඕනේ r ධන 1යි r ධන 2යි එක්ක. a ගුණ වෙනවා r ධන 1යි r ධන 2යි එක්ක. ඊට පස්සේ ඍණ a මෙයා ගුණ වෙනවා r යි r ධන 1යි එක්ක. ඒ කියන්නේ යාගේ යට නැති ඒවට එක ගුණ වෙන්න ඕනේ. ධන b වතාවක් r ධන 2. ඊට පස්සේ ඍණ b වතාවක් r ධන 1 ඔන්න ඔහම එනවා. දැන් මට මෙන්න මේකට මේක අයින් කරලා දාන්න පුළුවන්. ඒකට ඒක අයින් කරාම මොකක්ද වෙන්නේ? අයින් කරනව නෙමෙයි අතර මේකදි කරන්නේ. අපි මේ උඩ විතරක් උඩ සමාන කරලා සලකනවානේ. උඩ සමාන කරලා සැලකුවාම මට 4r ධන 4 සමාන වෙනවා a වතාවක් r ධන 1 r ධන 2 ඍණ ar වතාවක් r ධන 1 ධන br වතාවක් r ධන 2 ඍණ br වතාවක් r ධන 1ට. දැන් මම මේකේ r පද සැලකුවොත් මේ පැත්තේ 7 සමාන වෙන්නේ ar වතාවක් 2. එතකොට 2යි a ආයෙත් වෙනවා a 1 වතාවක් r ධන a. මෙතනින් ඊට පස්සේ මෙතනින් එනවා ඍණ ar එනවා ඍණ a. මෙතනින් එනවා br දෙකෙන් ගුණ වෙලා. එතකොට එනවා ධන 2යි b. තව එනවා මෙතන ඍණ br ධන 1කින් ගුණ වෙලා. එතකොට එනවා ඍණ b. ඔක සුළු කරාම මට එනවා 7 සමානයි a ඍණ a කැපිලා ගියාම 2යි a ධන b කියලා. ඔන්න එක. ඊළඟට අපි නියත පද සැලකුවොත් එහෙම නියත පද කොහොමද එන්නේ? 4 සමානයි a 1 ගුණ වෙලා 2 නුත් ගුණ. එතකොට 2යි a. ඊට පස්සේ මෙතනින් එන්නේ නැහැ a r මොනේ ගුණ වෙලා තියෙන්නේ. මෙතනත් br මෙතනත් br. එතකොට a වලට විතර උත්තර ගන්නේ a සමානයි 2යි කියලා එනවා. මට ඒකෙන්ම ගන්න පුළුවන් b සමානයි 1න් මොකද්ද? b සමානයි 4 ඍණ 2යි. ඒ කියන්නේ 4 ඍණ 4. b සමානයි 3යි කියලා නේ. ඔන්න b සමානයි 3යි කියලා ගත්තා. එහෙනම් a 2යි b 3යි කියලා අපි පෙන්නුවා. දැන් අපෙන් අහනවා ඊළඟට ප්‍රශ්නයක් අහනවා එහා b ගැන හෙව්වනද? ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? n ධන නිකලයක් සඳහා මෙන්න මේ සිග්මා r සමාන 1 ඉඳන් n වෙනකන් ur සමානයි මේක බව පෙන්වන්නලු. සිග්මා කියන්නේ මොකද්ද? සිග්මා කියන්නේ එකතුවක්නේ. r එතකොට 1 ඉඳන් n වෙනකන් එකතු වුණාට පස්සේ ur කියන ඒවා මෙන්න මෙහෙම අගයක් වෙනවා කියලා පෙන්වන්නයි තියෙන්නේ. ඊටමත් ලේසි මේක. හැම මොන ගානක් දුන්නත් ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. මේ කීයද කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් අපි දන්න දෙයක් තමයි ur සමානයි මොකක් කියලාද? fr ඍණ fr ධන 2 ධන gr ඍණ gr ධන 1 කියලා. හරි. මට එතකොට u1 ලියන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ ඔය ලියන්නේ r සමාන 1 විට. u1 ලියන්න පුළුවන් f1 ඍණ f r ධන 2 කියන්නේ 1 ධන 2 3 ධන g
1 ඍණ g2 කියලා. u2 ලියන්න පුළුවන් කොහොමද? f2 ඍණ f4 ධන g2 ඍණ g3 කියලා. ඔය විදිහටම u3 ලියන්න පුළුවන් f3 ඍණ f5 ධන g3 ඍණ g4 කියලා. ඔහොම දිගටම අපිට ලියාගෙන යන්න පුළුවන් නේ. දිගටම ලියාගෙන ගියාම අපිට un ඍණ 2 එනවා. කොහොමද? f n ඍණ 2 ඊට පස්සේ ඍණ මෙතන එනවා fn ධන g n ඍණ 2 ඍණ g n ඍණ 1 එනවා. මෙතන un ඍණ 1 ලිව්වොත් එහෙම එනවා f n ඍණ 1 ඍණ f n ධන 1 ධන g n ඍණ 1 ඍණ g n කියලා. මෙතනින් එනවා un සමානයි fn ඍණ f n ධන 2 ධන gn ඍණ gn ධන 1 කියලා. හරි. දැන් බලන්න මේක කැන්සල් වෙලා යන විදිය. මේ ඍණ f3 ට මෙන්න මේ තුන්වෙනියට තියෙන එක තමයි කැන්සල් වෙනවා. ඒකයි මම u3ට යනකල් ලිව්වේ. මෙයාට කැන්සල් වෙන්නේ මෙයා. මම වෙන පාටින් එක කැන්සල් කරන්න. මෙයාට කැන්සල් වෙන්නේ මෙයා. ඊට පස්සේ ඔය විදිහටම මෙයාට මෙයා කැන්සල් වෙනවා ඇති නේද? ඒ වගේම මෙයාට මෙයාත් කැන්සල් වෙනවා ඇති නේද? ඔහොමම ඇවිල්ලා මෙයාටත් මෙයා කැන්සල් වෙනවා ඇති උඩ තියෙන කෙනෙක්ට. ඊට පස්සේ මෙයාට තව මෙහෙම කෙනෙක් කැන්සල් වෙනවා ඇති. හරි. ඊට පස්සේ මෙයාට මේ ලස්සනට මෙයාව කැන්සල් වෙනවා පේනවද? ඊට පස්සේ ආයි මෙයා නම් කැන්සල් වෙන්න කෙනෙක් නැහැ නේ. ඔව්. එයාව කැන්සල් වෙන්න කෙනෙක් නැහැ. එතකොට අපිට ඉතිරි වෙනවා කවුද? f1 f2 ඍණ fn ධන 1 ඍණ fn ධන 2. මේ පැත්තේ කැන්සල් වෙනවා බලන්න. g2 ට g2 කැපෙනවා, g3 ට g3 කැපෙනවා. ඒක නම් අර දෙකෙන් දෙකට කැන්සල් වෙලා යනවා නේ. يعني ඊළඟ එකෙන් කැන්සල් වෙලා යනවා. අර තුනක් යන්න ඕනේ නැහැ. කොහොමම කැන්සල් වෙලා යනවා. එතකොට මෙයාට මෙයා කැන්සල් වෙනවා ඇති උඩ එක්කෙනාට මෙයාට මෙයා කැන්සල් වෙනවා. මෙයාට මෙයා කැන්සල් වෙනවා. එතකොට එතන ඉතිරි වෙනවා අපිට g1 උයි ඍණ gn ධන 1යි. හරි. මම දැන් කරන්නේ පහළට මේ ඔක්කොම එකතු කරනවා. එකතු කරාම අපිට එන්නේ මොකක්ද උත්තරේ? මේ පැත්තෙන් එනවා සිග්මා r සමාන 1 ඉඳන් n වෙනකම් අපි එකතු කරන්නේ දැන් ur සමානයි. මෙතන එනවා අපිට ඉතිරි වෙන ඒවාට කැපිලා ගියාට පස්සේ f1 ධන f2 ඊට පස්සේ ඍණ fn ධන 1 ඍණ fn ධන 2 ඊට පස්සේ g වල මොනවද ඉතිරි වෙන්නේ? g1 ඍණ gn ධන 1 ඔන්න ඔහම එනවා. හරි. දැන් f1 කියන්නේ මොකක්ද? අපි දන්නවා fr කියන්නේ මොකක්ද? a බෙදීම r නේ. එතකොට a කියන්නේ කීයද කියලා අපි හොයාගත්තනේ. a කියන්නේ 2යි. ඔව් නේද? f කියන්නේ a බෙදීම r, b g r කියන්නේ b r ධන 1. එතකොට අපි a කියන්නේ 2යි කියලා හොයාගත්තා. එහෙනම් fr සමාන 2 බෙදීම r ට. ඒ වගේම gr සමානයි 3 බෙදීම r ධන 1ට. නේද? දැන් එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන r වෙනුවට 1 දැම්මම 2යි කියලා. මෙතන r වෙනුවට 2 දැම්මම 1යි කියලා එනවා. හරිද? මෙතන f n ධන 1. එතකොට 2 බෙදීම n ධන 1 කියලා එනවා. හරිනේ? f n ධන 2 කියන්නේ 2 බෙදීම n ධන 2 ධන g1 කියන්නේ 3 බෙදීම 2. හරිනේ? gn ධන 1 කියන්නේ 3 බෙදීම r වෙනුවට n ධන 1 ආවම n ධන 1 ධන 1 කියන්නේ n ධන 2ක් වෙනවානේ. ඔව්. එතකොට මට එනවා මෙතනින් 2 ධන 1 කියන්නේ 3යි 3 වරක් 2 6යි 3යි 9යි. එතකොට 9 බෙදීම 2ක් එනවා. ඊට පස්සේ ඍණ 2 බෙදීම n ධන 1ක් එනවා. ඊට පස්සේ මෙයයි මෙයා එකතු වෙනවානේ. ඍණ 2 ඍණ 2යි ඍණ 3 එකතු වුණාම උඩ ඍණ 5ක් වෙනවා. ඍණ 5යි n ධන 2. ඔන්න ඕක තමයි අපිට පෙන්වන්න තිබ්බේ. ඔන්න එහෙනම් ඒකත් හරි. සිග්මා r සමාන 1 ඉඳන් n වෙනකන් ur. ඒක පෙන්නුවා. ඊළඟට අපිට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා තවද r සමාන 1 සිට අනන්තය දක්වා ur අපරිමිත ශ්‍රේණියක් නේ. ඇයි අනන්තයට යනවනේ. එයා අபிසාරී බව පෙන්වනවා. ඒ කියන්නේ මොකද්ද? මෙයා මෙහෙම ur කියන කෙනා අනන්තය යනකම් එකතු කරන් ගියත් මෙයා අනන්තයට යන්නේ නැහැ. එක අපිට ගණන් කරන්න පුළුවන් වගේකින් නතර වෙනවා කියලා පෙන්වන්න කියලා කියන්නේ. හරි? අනන්තයට යනකම් එකතු කරත් වැඩක් නැහැ. අපිට ගණන් කරන්න පුළුවන් වගේකින් නතර වෙනවා කියලා. අපි කොහොමද ඒක පෙන්වන්නේ? අනන්තයට සිග්මා r සමාන 1 යනකොට මට කියන්න පුළුවන් මෙන්න මේ අපිට n ට යනකම් ආපු උත්තරේ
n කියන කෙනා අනන්තයට යන එක නෙවෙයි අතරම. කියන්නේ r සමාන 1 ඉඳන් අනන්තයට යනවා කියන්නේ මේ n වෙනකොට අනන්ත වෙනවා කියන එක. ඒතකොට මට දාන්න පුළුවන් සීමාවක් එතෙන්ට. සීමාව n කියන කෙනා අනන්තයට ගියොත් මොකද්ද වෙන්නේ? 9 බෙදීම 2 ඍණ 2 n ධන 1 ඍණ 5 n ධන 2. දැන් මට පුළුවන් මේ එක එක්කෙනාට වෙන වෙනම සීමාව දාන්න. 9 බෙදීම 2ට ඔයාලට පේනවා සීමාවක් දාලා තේරුමක් නැහැ. මොකද ඒකේ n පදයක් නැහැනේ. ඒ නිසා 9 බෙදීම 2ට මම දාන්නේ නැහැ සීමාව. කියන්නේ දැම්මත් එයා නිකම්ම නැතිලා යනවා. ඍණ සීමාව මේ n යනකොට අනන්තයට මට මෙයාට දාන්න පුළුවන් වෙනම. ඊට පස්සේ මෙතෙන්ටත් දාන්න පුළුවන්. සීමාව n යනකොට අනන්තයට 5 බෙදීම n ධන 2. ඔයාලට පේනවා යට අනන්තයක් වෙනවානේ. n අනන්තය ධන 1 වෙනවා. මෙතන අනන්තය ධන 2 වෙනවා. යට අනන්තයක් වෙනවා කියන්නේ උඩ කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මේ සම්පූර්ණ පදේ බිඳුවක් වෙනවා. එතකොට අපිට එනවා 9 බෙදීම 2 ඍණ බිඳුව ඍණ බිඳුවයි කියලා. ඒ කියන්නේ 9 බෙදීම 2යි. ඒ කියන්නේ අපිට පරිමිතයක් එනවනේ. therefore පරිමිත අගයකි. therefore ශ්‍රේණිය අபிසාරී වේ. ශ්‍රේණිය අபிසාරී වේ. හරිද? ශ්‍රේණිය අபிසාරීනේ. හරි. ඊළඟට අපිට පෙන්වන්න තියෙන්නේ තවත් පෙන්වන්න තියෙනවා. මොකද්ද? තවද මෙන්න මෙහෙම එකක් පෙන්වන්න තියෙනවා. මොකද්ද? සීමාව n යනකොට අනන්තයට r සමාන 1 ඉඳන් 2n වෙනකන් ur ධන m වතාවක් r සමාන 1 ඉඳන් n ඍණ 1 වෙනකන් un ඍණ r සමානයි 18යි කියලා. වන පරිදි m තාත්වික නියතෙහි අගය හොයන්න. හරි. ඒක කොහොමද කරන්න කියලා බලමු. අපිට දීලා තියෙන්නේ සීමාව n යනකොට අනන්තයට සිග්මා r සමාන 1 ඉඳන් 2n වෙනකන් ur ධන m වතාවක් r සමාන 1 ඉඳන් n ඍණ 1 වෙනකන් un ඍණ r සමානයි 18යි කියලා. හරි. එතකොට ඔයා දන්නවා දැන්ටමත් අපි r සමාන 1 ඉඳන් n වෙනකන් ur අනන්තයට යනකොට මොකද්ද වෙන්නේ කියලා හොයාගත්තනේ. හරි. n වෙනකන් ur අනන්තයට යනකොට මොකද්ද වෙන්නේ කියලා අපි හොයාගත්තා. ඉතින් මේ 2n වෙනකොට වෙනසක් තියනවාද කියන්නකෝ මට. ඇයි ඒ 2n කියන්නේ දෙක වතාවක් අනන්තය. අනන්තය දෙකෙන් ගුණ කරාම අනන්ත දෙකක් වෙන්නේ නැහැ නේ බා. අනන්තය දෙකෙන් ගුණ කරාම ඒත් අනන්තයයිනේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ ඉන්නෙත් 9 බෙදීම 2යි කියලා. ඔයාලට එහෙම විශ්වාස නැත්තම් මෙහෙම කරලා බලන්නකෝ. අනන්තයට 9 බෙදීම 2 ඍණ 2 බෙදීම අර n වෙනුවට 2n ධන 1 වෙනවා. මෙතනත් ඍණ 5 බෙදීම 2n ධන 2 වෙනවා. දැන් අනන්තය ආදේශ උනා මොකක්ද වෙන්නේ? යට අනන්තයක් වෙනව නේද? එහෙනම් මෙයත් යනවා බිඳුවට, මෙයත් යනවා බිඳුවට. එතකොට ඉතුරු වෙන්නේ අපිට ධන m සිග්මා r සමාන 1 ඉඳන් n ඍණ 1 වෙනකන් un ඍණ r සමානයි 18 කියන එක. හරි. එතකොට බලන්න 9 බෙදීම දෙකත් මට එළියෙන් තියන්න පුළුවන්. මට ඉතිරි වෙනවා ධන සීමාව යනකොට n අනන්තයට m සිග්මා r සමාන 1 ඉඳන් n ඍණ 1 වෙනකන් un ඍණ r සමානයි 18යි කියලා. මෙන්න මෙයා කවුද කියලා අපි පොඩ්ඩක් අඳුර ගන්න බලමු. හරි. මෙයා කවුද කියලා. r සමානයි 1 ඉඳන් n ඍණ r වෙනකන් n ඍණ 1 වෙනකන් un ඍණ r නේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙයාට 1 આવොත් මොකද වෙන්නේ? un ඍණ 1 එනවා. ධන. මෙයාට 2 આવොත් un ඍණ 2 එනවා. නේ? ඊට පස්සේ ඔහොම වැඩි වෙවි ගිහිල්ලා අවසානට මොකක්ද දෙන්නේ? n ඍණ 1 આવොත් මොකක්ද දෙන්නේ මෙයාට? r වෙනුවට. n ඍණ n ධන 1. ඒ කියන්නේ අවසානට එන්නේ මෙයාගෙන් u1. ඒ කියන්නේ ඊට කලින් එක්කන අනිවාර්ය u2 වෙන්න බෑ. ඕන්න ඔහොම එකක් තමයි හැදෙන්නේ. මෙයාව මම මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලිව්වොත් එහෙම කොහොම එකෙන් දෙන්නේ? u1 ධන u2 ධන ඔහොම ඇවිල්ලා ධන un ඍණ 2 ධන un ඍණ 1 කියලා කියනවා. මේ තියෙන්නේ මොකද්ද? සිග්මා r සමාන 1 ඉඳන් n වෙනකන් n වෙනකන් n ඍණ 1 වෙනකන් ur නේද? දැන් බලන්න මේ r ට එකවම u1 හැදෙනවා. r ට දෙකවම u2 හැදෙනවා. කොහොමම ඇවිල්ලා n ඍණ 1ට යනවා. හරි. මේ ඉන්නේ මෙයා කියලා අපි දැන් ඔන්න අඳුරගත්තා. ඒතර මේ ඉන්නේ මෙයා නම් මට පුළුවන් නේද මෙයාව ලියන්න 9 බෙදීම ඍණ 2 ඍණ 2යි n ධන 1 ඍණ 1 වෙනවා. ඒ කියන්නේ n ඍණ 1 දැන් අපිට තියෙන්නේ මොකද්ද? අපිට මුලින්ම ආපු උත්තරේ මොකද්ද? අපිට ආපු උත්තරේ මෙහෙමනේ. 2යි n ධන 1නේ. ඒතකොට n වෙනුවට n ඍණ 1 ආවම ඍණ 1 ධන 1 කැපිලි කියලා n විතරක් ඉතිරි වෙනවා. මෙතන මොකක්ද වෙන්නේ? n ඍණ 1 ධන 2 කියලා n ධන 1 වෙනවා නේ.
මම ඒක ලියන්නකෝ n ඍණ 1 ධන 1 මෙතන ඍණ 5 බෙදීම n ඍණ 1 ධන 2. හරි. ඔන්න ඕක තමයි උත්තරේ. එතකොට මේ උත්තරේට අපිට පුළුවන් 9 බෙදීම 2යි ඍණ 2 බෙදීම n ඍණ 5 බෙදීම n ධන 1 කියලා ලියන්න. දැන් මේ තියෙන්නේ මොකද්ද? එතකොට සීමාව n යනකොට අනන්තයට r ඍණ 1 r සමාන 1 ඉඳන් n ඍණ 1 වෙනකන් සමාන වෙන්නේ මොකටද? සීමාව n යනකොට අනන්තයට 9 බෙදීම 2 ඍණ 2 බෙදීම n ඍණ 5 බෙදීම n ධන 1. දැන් මේවට වෙන වෙනම සීමාව ආදේශ කරොත් මේකත් අනන්තයට යනවා. යට අනන්තයට ගියාම උඩ ඔක්කොම බිඳුවක් වෙනවා. මේකේ යට අනන්තයට ගියාම මේක බිඳුවක් වෙනවා. ඇයි? 2 බෙදීම අනන්තය බිඳුවයි 5 බෙදීම අනන්තයත් බිඳුවයි. එතකොට මට එනවා අර කලින්ම තිබ්බ උත්තරේ මොකක් කියලා දෙන්නේ? n යනකොට අනන්තයට මෙන්න මෙතන 9 බෙදීම 2ක් නේ තියෙන්නේ. එතකොට මට මෙන්න මෙයාව ලියන්න පුළුවන් කොහොමද? 9 බෙදීම 2යි මෙතනින් එන උත්තරේ. එතකොට 9 බෙදීම 2යි m කියලා. දැන් මෙතන 9 බෙදීම 2යි m, මෙතන 9 බෙදීම 2යි. එතකොට අපිට උත්තරේ එන්නේ 9 බෙදීම 2 ධන 9 බෙදීම 2යි m කියලා. ඒ මොකද්ද? 18. එතකොට n අනන්තයට යනකොට දැන් මේක අපිට වැඩක් නැහැ නේ. ඇයි? n අනන්තයට යනකොට මේක ඇතුලේ n එකක් නැහැ නේ. එහෙනම් ඒක අයින් කරලා දාන්න පුළුවන් කෙලින්ම. අපිට එනවා මෙන්න මෙහෙම උත්තරයක්. දැන් මේ 9ට 9ට 18 කැපුණාම දෙකක් වෙනවා. එතකොට මට එනවා m බෙදීම 2 සමානයි නැත්නම් මේක දෙකනුත් ගුණ කරොත් එහෙනම් මට එනවා 1 ධන m සමානයි 4යි කියලා. එහෙනම් m සමානයි කීයද? 3යි කියලා ඔන්න ලස්සන උත්තරයක් එනවා. එහෙනම් අපි m සමානයි 3යි කියලා හොයාගත්තා. එහෙනම් ඒ ගානත් ඉවරයි නේද? තව තියනවද? නෑ. ඉවරයි.